යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්න පොඩ්ඩක් අදිමදි කරන ඒත් අපේ කොල්ලෝ හැමෝටම වගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන. ස්වයං වින්දනය කියන්නේ ඇත්තටම අපේ ඇඟට හොඳ දෙයක්ද? නැත්නම් ඒකෙන් අපිට හානියක් වෙනවද? අපි ඒ ගැන අද විද්‍යාත්මකව කතා කරලා බලමු. සමහරු මේක ලෙඩක් කියලා බය කරනවා. තවත් සමහරු මේක ප්‍රශ්නයක් නෙමෙයි කියනවා. හැබැයි යාළුවනේ ඇත්ත තියෙන්නේ මේ දෙකම මැද. විද්‍යාත්මකව බැලුවොත් මේකේ හොඳ පැති වගේම අපි මේකට ඕනවට වඩා ඇබ්බැහි වුණොත් ඒකින් අපිට වෙන්න පුළුවන් අවාසිත් තියෙනවා. මේකේ තියෙන ලොකුම රහස තමයි අපේ මොලෙන් පිට වෙන ඩෝපමීන් කියන රසායනය. මේකෙන් අපිට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි අපි හැම වෙලේම මේ දේ කරන්න ගියොත් අපේ මොළය ඒ අභික සතුටට හුරු වෙලා සාමාන්‍ය ජීවිතයේ පොඩි සතුටක්වත් විඳගන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. ඇබ්බැහි වුණාම මොකද වෙන්නේ කියලා අපි බලමු. අපේ වැඩක් ගැන තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්. නිතරම මහන්සියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේදී මිනිස්සු එක්ක විශේෂයෙන්ම ගැහණු ළමෙක් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න පවා පොඩි බයක් හරි ලැජ්ජාවක් හරි ඇති වෙන්න පුරුවන්. මොකද අපේ මොළය දැන් හුරු වෙලා තියෙන්නේ හරිම ලේසි ක්‍රමයකින් සතුටු වෙන්න විතරයි. ඉතින් මේක පාලනය කරගන්නේ කොහොමද? හොඳම දේ තමයි අපේ ඇඟේ තියෙන ඒ ශක්තිය වෙනත් වටිනා වැඩකට යොමු කරන එක. උදාහරණයකට ජිම් එකට ගිහින් ඇඟ හදාගන්න බලන්න. නැත්තම් අලුත් දෙයක් ඉගෙන ගන්න. එහෙමත් නැත්තම් ඩ්‍රොප් ෂිපින් වගේ බිස්නස් එකක් ගැන ඉගෙනගෙන දියුණු වෙන්න උත්සාහ කරන්න. අපේ ඇඟේ තියෙන ඒ ජවය පාවිච්චි කරලා ලස්සන අනාගතයක් හදාගන්න බලමු. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ලෙඩක් නෙමෙයි. හැබැයි මේක අපේ ජීවිතය පාලනය කරන්න ඉඩ දුන්නොත් ඒක අපේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. මතක තියාගන්න අපේ සතුට තියෙන්නේ අපේ දියුණුව ඇතුලේ. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. සුබ දවසක්.